ඔයාට කවදාහරි හිතිලා තියෙනවද? ඔයාව 100%ක්ම තේරුම් ගන්න පුළුවන්, ඔයාගේ හැම දුකක්ම සතුටක්ම බෙදාගන්න පුළුවන් කිට්ටුම යාළුවෙක් හිටියා නම් හොඳයි කියලා. අද අපි කතා කරන්න යන්නේ අපේ හිතේ ශක්තියෙන් නිර්මාණය කරගන්න පුළුවන් එහෙම අමුතුම විදිහ ජීවියෙක් ගැන. ඒ තමයි තල්පා. මේක නිකම් පොඩි කාලේ අපිට හිටපු මනස්කල්පිත යාළුවෙක් නෙවෙයි. තල්පා කෙනෙක්ට තමන්ගේම සිතුවිලි, හැඟීම්, තීරණ ගැනීමේ හැකියාවක් වගේම තමන්ගේම මතකයන් පවා තියෙනවා කියලා මේ අය විශ්වාස කරනවා. ඒ කියන්නේ එකම ශරීරයක් ඇතුලේ වැඩ කරන හැබැයි එකිනෙකට වෙනස් විඥානයන් දෙකක්. අහන්නත් පුදුමයි නේද? අද වීඩියෝ එකකින් අපි බලමු මොකක්ද මේ තල්පා කියන්නේ? ඒ වගේ ජීවියෙක්ව ඇත්තටම අපි මොළය ඇතුලේ නිර්මාණය කරන්නේ කොහොමද? සහ වැදගත්මද මේක මානසික සෞඛ්‍යයට කොච්චර භයානකද කියලා. තල්පා කියන සංකල්පය අද ඊයේ අන්තර්ජාලයෙන් ආපු ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි. මේකේ මූලාරම්භය තියෙන්නේ පැරණි ටිබෙට් බුදුදහමේ සහ ඒ ආශ්‍රිත අద్භූත ඉගැන්වීම් වල. ඉස්සර හිටපු ටිබෙට් භාවනා යෝගීන් දැඩි භාවනා ක්‍රම හරහා තමන්ගේ සිතුවිලි වලට භෞතික හැඩයක් ලබා දුන්නා කියලා පැරණි පොත්වල සඳහන් වෙනවා. 20 වෙනි සියවසේ මුල් භාගයේදී ඇලෙක්සැන්ඩ්‍රා ඩේවිඩ් නීල් කියන ගවේෂිකාව මේ ගැන බටහිර ලෝකයට මුලින්ම හිලි කළා. ඇය ටිබෙට් වලට ගිහින් භාවනා කරලා තමන්ගේම තල්පා කෙනෙක් නිර්මාණය කළා කියලා ඇයගේ පොත්වල ලියලා තියෙනවා. ඇය නිර්මාණය කළේ සතුටින් ඉන්න මහත හාමුදුරු කෙනෙක්ගේ රූපයක්. හැබැයි මතක තියාගන්න ඕනි වැදගත්ම දේ තමයි කාලයක් යද්දී මේ රූපය ඇයගේ පාලනයෙන් මිදිලා නපුරු ස්වභාවයක් ගත්තා කියලත් පස්සේ මාස ගාණක් දුක් විඳලා තමයි ඒ තල්පාව නැති කරලා දැම්මේ කියලත් ඇය විසින්ම සඳහන් කරලා තියෙනවා. හැබැයි අද වෙනකොට මේ සංකල්පය වෙනස් වෙලා අන්තර්ජාලය සහ රෙඩිට් වගේ වෙබ් අඩවි නිසා තල්පමැන්සි කියන නූතන සංස්කෘතියක් බිහි වෙලා තියෙනවා. අද කාලේ ගොඩක් තරුණ අය තල්පා කෙනෙක් හදාගන්නේ කිසිම මැජික් බලයකින් නෙවෙයි, මනෝවිද්‍යාත්මක ක්‍රම හරහා. මේ අය හිතන්නේ තමන්ගේ ස්නායු පද්ධතිය පුහුණු කිරීමෙන් මොළේ ඇතුලේ තවත් වෙනම විඥානයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා. සාමාන්‍ය මනස්කල්පිත යාළුවෙක්ව පාලනය කරන්නේ අපිමයි. හැබැයි තල්පා කෙනෙක් එහෙම නෑ. තල්පා කෙනෙක්ට තමන්ගේම අදහස් තියෙනවලු. මේක හරියටම ඔයාගේ මොළේ ඇතුලේ තවත් මිනිස්සෙක් ජීවත් වෙනවා වගේ වැඩක්. ගොඩක් අය තමන්ගේ පාළුව තනිකම මකාගන්න මේ දේ කරන්න පෙළඹෙනවා. මේ වගේ තල්පා කෙනෙක්ව නිර්මාණය කරන්නේ කොහොමද? මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මාස ගාණක් හිත ඒකඟ කරගෙන කරන්න ඕනි භයානක පුහුණුවක්. මුලින්ම ඒගොල්ලෝ වන්ඩර්ලෑන්ඩ් එහෙමත් නැත්නම් මනස්කල්පිත ලෝකයක් හිතෙන් මවා ගන්නවා. ඊට පස්සේ තල්පාගේ හැඩරුව ගතිගුණ තීරණය කරනවා. දවසට පැය ගාණක් නිශ්ශබ්දව ඉඳගෙන මේ මනස්කල්පිත යාළුවා එක්ක හිතෙන් කතා කරන්න ඕනි. කාලයක් යද්දී ඔළුවේ අමුතු පීඩනයක් දැනෙන්න ගන්නවාලු. ඒක තමයි තල්පා දෙන පළවෙනි ප්‍රතිචාරය. ඊටත් පස්සේ තල්පාට කතා කරන්න පුළුවන් වෙනවා. මේ ක්‍රියාවලියේ උපරිම අවස්ථාවට ගියාම තමන්ගේ ඇස්වලටම මේ මනස්කල්පිත රූපය පේන්නත් කටහඬ ඇහෙන්නත් පටන් ගන්නවා. සරලවම කිව්වොත් තමන්ගේම මුලයට බල කරලා මායාවන් හැලුසිනේෂන්ස් ඇති කරගන්නවා. මේ දේවල් අහද්දී මේක හරිම විනෝදජනක අත්දැකීමක් නේද කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි කරුණා කරලා මේක කවදාවත් අත්හදා බලන්න යන්න එපා. මනෝවිද්‍යාඥයන් දැඩිව අනතුරු අඟවන්නේ තල්පා කෙනෙක් නිර්මාණය කිරීම මානසික සෞඛ්‍යයට අතිශයින්ම භයානකයි කියලයි. ඇත්තටම මෙතනදි වෙන්නේ විඝටනය, ඩිසෝසියේෂන් කියන තත්වයට අපේ මොළය බලහත්කාරයෙන් ඇදලා දාන එක. ඒ කියන්නේ හිතාමතාම යථාර්ථයෙන් ඈත් වෙන එක. යම් කෙනෙකුට විෂාදය, ડિප්‍රෙෂන්, කාන්සාව වගේ තත්වයන් තියෙනවා නම්, එහෙමත් නැත්නම් පවුලේ භින්නෝන්මාදය, ස්කිට්සොෆ්‍රීනියා වගේ රෝග ඉතිහාසයක් තියෙනවා නම් මේ වැඩේ නිසා ඒ රෝගී තත්වයන් දරුණු විදිහට මතුවෙන්න පුළුවන්. තමන්ගේම මනස පාලනයෙන් ගිලිහුණොත්, තමන්ට ඇහෙන කටහඬවල් නවත්ත ගන්න බැරි වුණොත් මේක ජීවිතේම විනාශ කරන භයානක හීනයක් වෙනවා. තමන්ගේම මොළය ලෙඩ කරගෙන නැති ප්‍රශ්න ඔළුවට දාගන්න එක කිසිම තීරුමක් නැති වැඩක්. මනුස්ස මොළය කියන්නේ හරිම සංකීර්ණ වගේම අරුම පුදුම තැනක්. ඒකත් එක්ක සෙල්ලම් කරන එක කොහෙත්ම නුවණට හුරු නැහැ. තනිකම මකාගන්න හරි, ජීවිතේ ප්‍රශ්නවලින් පැනලා යන්න හරි, තල්පා කෙනෙක් වගේ මනස්කල්පිත ලෝක හදාගන්නවාට වඩා සැබෑ ලෝකයේ මිනිස්සුත් එක්ක කතා බහ කරන එක තමයි කරන්න ඕනි. ඔයාට මානසිකව පීඩනයක්, තනිකමක් දැනෙනවා නම් හොඳම දේ තමයි මනෝවිද්‍යාත්මක උපදේශනයක්, කවුන්සලින් ලබා ගන්න එක. කෙටියෙන්ම කිව්වොත්
ඔයාගේ මානසික සෞඛ්‍ය අනතුරේදාගෙන තල්පා කෙනෙක් හදන්න කිසිම දවසක උත්සාහ කරන්න එපා. ඉතින් මේ අමුතුම සංකල්පය ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස පහලින් කොමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකින් සමාජයට වැදගත් පණිවිඩයක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් දේවල් දැනගන්න අපි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.